කෑමුන් ටික මීරා නයර බේන්න ටික්ටොක් එකක් කරා විතරයි. ඊයා අනේ ඉන්න. අන්න අම්මලාගේ නංගිලා එනවා. හැත්තට එහෙනම් මේ ගණන් කර බඩු ටික ඉක්මනට කරලා කන්න දෙන්න. බොරු තාත්තලාගේ නංගිලා එන්නේ. ඔබ මාත් එක්ක සෙල්ලම් කරනවද? දාපන් මේ බඩු ටික ඇතුළට. කනවතෝ. තව දෙයක්. උඹ සෙල්ලම් බට්ටිය පරිස්සම් කරගන්න. අර වස වට්ටියත් එනවා. නංගි ආනේ මේ අයියරනි එන්න ඇවිල්ලා වාඩි වෙන්න. නංගි කොහොමද? කනවතෝ. අනේ අපි කොච්චර බලන් හිටියද මල්ලිලා එනකන්. අපි මේ දූත් බලන් හිටියා. අනේ මගේ කට. ආපු ගමන් ඉතින් යන්න බෑනේ. හවස් වෙලා යන්න. ඒකට කවන්නේ අපි දවස් දෙක තුනක් ඉඳලා යන්න ආවේ. මාමේ. ගලු පස්සේ ගාතිය යන්න. මේ මුංගේ බොරුව විතරයි පුතේ. මුං හැමදාම උඹලට බයිනෝ. වචන දැඩිලු මංගානට වැඩිලු මේ අහිංසක යට කාන්තාවෝ දැඩිලු මල්ලියා. අපි අක්කයාරුවේ ලව් කරනවා. දෙමුදු හොඳ වැඩ. නොදෝමකින් මේ මපේ මලයනේ. ඊයා. අනේ ඉන්න. කෑමුන් ටික මීරා නයර බේන්න ටික්ටොක් එකක් කරා විතරයි. අක්කා හුවා මේ ගණිත පාඩම ගන්න කියලා. ගන්නන්න. මෙතන තියෙන 20 එකතු කරාම කීයද? 50යි. 50යි. අයි ඉතින් ගැහුවේ. සෝරි. යහුවා විතරක් නෙමෙයි ප්‍රතිනංග මං ඉස්සරහ. අම්බෝ හොඳට නාගත්තා. අපි ඒට හැමෝම ජංගල් එකේ ඇවිදින්න යමු. ඒක නම් මරු අදහසක් මේ. යමු. නංගි අද අපි මේ කාමරේ අනේ අම්මේ මට අද ඉදා ගන්න වෙන්නේ එළිය. අර අකුඩේ යන්නේ කවද්ද? අපේ දූ නම් ඉතින් 8-5 ජොබ් කරා. AC එකේ ඉතින් වැඩ කරන්නේ. 35000ක්ම පඩි. ඔයාලා දුටත් ඉතින් කියන්න තියෙන්නේ. බොරුවට සැලොන් කරලා වැඩක් නැහැ නේ. නංගිට කෝල් එකක් එනවද? හෙලෝ. නෝනා මේ ලක්ෂ දෙක දැම්මද? හරි. ලක්ෂ දෙක ණයක්වත් ගත්තද බැංකුවේ? අනේ තාත්තා අර ඇන්ටි ලක්ෂ දෙක දාලාද? ඔව් දූ දැම්මා. මේ මාසේ වෙඩින් 4ක්ම කරා ඇන්ටි. මේ මාසේ තමයි පොඩක් ෆ්‍රී එකක් හම්බුනේ. එහෙමද? ඒ වගේ විතරක් කොටට නම් වලින් එපා. අපේ දුවේකට බලන්න. අනේ අම්මා, ඔයා දන්නවනේ මං දිගට අඳින්නේ නැහැ කියලා. සන්ධ්‍යා නම් යන දෙක මගේ කොට චෝටකෝ. ना उसको पता ना उसे की हता. අනේ අම්මා, මගේ කොට චෝට. ඔන්න මම උඹගේ තරිඳු කොල්ලටත් එන්න කිව්වා. ඔය ආදේශ කරලා වරද? අනේ කොල්ල මන් දන්න උඹ ශක්තිවන්තයා කියලා. අනේ මේ කන්දමන් නගින්න බෑ බා. මාව කරේ තියාගෙන ඵලයන්කෝ. ඔය යමල්ලා කඩි ඕල්ලලා මං අගේ. ඔයාලා
මිනිහා ලියා එද්දි මාව දාලා දිව්වනේ. ආති මන්නම් ආන්නේ ආතිලා ගාව පැත්තේ. උඹ දැන් කොල්ලෝ කිසි දෙයකට බයින්න එපා. ඒ මොකද ආච්චියේ? උඹට පේන්නේ නැද්ද? අපි ඉන්නේ කූඹි ගුලක් ගාව. කොමිටේට ගමන් නැහැ ආච්චි. තනිය යනවා අපි දුවමු. ඇයි බොලාරකෝ උඹ දන්නේ නැද්ද කූඹින්ට අලි බයයි කියලා? සිත රිදුනා රත්තරනේ මට දුක හිතුනා රත්තර ආච්චි ඔය විදියට නැහැ තනිය යනවා මන්නම් දුවනවා. රිදුනා